දැන් අපි ඉස්සලා ඉන්ජෙක්ටර්ස් ගලවලා චේම්බර්ස් හීටර් එකේ බලාගත්තා කොහොමද කියලා. දැන් ඉන්ජෙක්ටර්ස් එක හයි කරලා පස්සේ මේක R2 එන්ජින් එකක් විශේෂයෙන්ම මේ Mazda Bongo Brownie වගේ වල පාවිච්චි කරන එක. ටර්බෝ නෙවෙයි නන් ටර්බෝ එන්ජින් එක. දැන් අපි මේ එන්ජින් එක ස්ටාර්ට් කරලා අපි චෙක් කරලා බලමු මේ සිලින්ඩර්ස් වල මේක සපෝට් කරන්නේ කොහොමද කියලා. මේක මැනුවල් බලන්න පුළුවන්. ඉන්ජෙක්ටර් එක බුල් කරලා අපිට සපෝට් කරන විදිය මේ කමාන්ඩ් රේල් එකේම මැනුවල් බලන්න බෑ. පැහැදිලි නේද? ඊට පස්සේ ඊට අමතරව ළමයි මේකේ අපි ඉගෙන ගත්තා මේ සාමාන්‍ය ටෙස්ට් බෙන්ච් එකේ තමයි ඔය ඉන්ජෙක්ටර් පම්ප් එකේදී මේ ඩීසල් පරිභෝජනය සම්බන්ධ ඔය මේ ඇතුලේ මේ ෆෝල් නට් එක හදන්නේ. දැන් අපි අද ඉගෙන ගත්ත ඩීසල් අඩු කරන්නේ කොහොමද? ආය වැඩි ගන්න කොහොමද කියලා. ඊට පස්සේ පරිභෝජනය වැඩි වුණාම එමිෂන් එක මොකක්ද තියෙන්නේ? පිටාර වායු දුම වෙනස් වෙනවා නේ. කාබන් පර්සන්ටේජ් එක වැඩි වෙනවා. ඒක නිසා අපි ලිමිට් එක හදාගන්නේ කොහොමද කියලා අපි කතා කරා. අපි ස්ටාර්ට් කරලා බලමු. ස්ටාර්ට් කරන්නේ මොකද කරන්න ඕනේ මේක? ඔව් ෆ්‍රී හීට් කරලා චේම්බර්ස් දැන් 4 හීට් වෙනවා. රිලේ එක පෙන්නනවා. ඊට පස්සේ එන්ජින් එක ස්ටාර්ට් කරලා පස්සේ දැන් මෙතන දැන් මේක ෆයිල් නෝඩ් එක සාමාන්‍ය පාවිච්චි කරන්නේ මොකද ඕඩර් එකේ තමයි 134 වෙනස් කරලා ජපාන් මහාන ගොඩක් තියෙන 134 ඉත එක්ස්ප්‍රෙස් ගොඩක් කරලා 134 කියන්නේ ඒ 124 එන්ජින් එකක් තියෙනවා Honda එක්ස්ප්‍රෙස් ඇල්ලේ 124 එක ගොඩක් කරලා Honda පාවිච්චි කරනවා. අපි මේ ඉන්ජෙක්ටර්ස් ටික මේ ලයින් 4 පුරුදු කරලා බලමු. මේක සපෝට් කරනවා හරි. අපි පුරුදු කරලා බලන්න එකක් පුරුදු කරනවා තේරෙයි ඉන්ජින් එක සපෝට් කරනවා නැද්ද කියලා. අත්දැක ගන්න. ඒක සපෝට් කරනවද? සපෝට් කරනවා නේ. ඩෙවලොප් කරේ. ඩෙවලොප් කරේ. සපෝට් කරනවද? සපෝට් කරනවා. දැන් මේක සපෝට් කරනවද? ඒක සපෝට් කරනවා. මැනුවල් බාර කරන සපෝට් කරන විදිහ. ඊපස්සේ දැන් මේක හතර වැඩිද? හතර වැඩ කරනවා. අර තන ගන්න හතරම. මේකේ දැන් අපි ඉගෙන ගත්තා මේ ෆුවල් ලයින් එක දැන් මේක මේ නෙක්ස්ට් එකට රිච් වෙන්න නැත්නම් ලින්ක් එක කොහොමද මේ ෆුවල් එක අරින්නේ කියලා. දැන් මේ ඇක්ටිවේටර් එක මේ කොටස එනනේ මිෂන් එක මොකක්ද කියන්නේ? ෆුවල් එක ගන්න වැඩි අපිට පුළුවන් මේ ෆුවල් එක අඩු කරගන්න. අඩු කියන්නේ මෙන්න මේ ස්ක්‍රූ එකෙන් තමයි මේ අඩු කරගන්නේ. පැහැදිලි නේද? කට්ටිය කියන්නේ තෙල් වැඩ කරන්න කියලා අපිට මේ තෙල් එක අරගෙන ගොඩක් තෙල් හරියට අපි මේ පරිභෝජන අඩු වෙනවා. හැබැයි එන්ජින් එකේ ව්‍යාවර්තය තව ටිකක් වැඩි වෙන්න පුළුවන්. හැබැයි වැඩි වුණාම එමිෂන් එක මොකද වෙන්නේ? එමිෂන් එක වෙනස් වෙනවා නේ. මාරුණා නේද? දැන් මේක වැඩි කරොත් මොකද වෙන්නේ? දැන් මම ආයෙ වැඩි කරලා බලන්න දෙන්නම්. මේක හොඳයි මේ වීඩියෝ එක ටෙක්නොලොජිකල් ළමයිටත් හරි. දැන් මේක වැඩි කරාම ඔයගොල්ලෝ කියන එන්ජින් RPM එක වැඩි වෙලා නේද? එන්ජින් එක කෝල් ඉන්න එක මම වැඩි කරනවා. මේ ස්ක්‍රූ එකේ මේ එන්ජින් RPM එක වැඩි වෙනවා. එතකොට පුතා බලන්න පුළුවන් මෙන්න. ඒ අතර මේක ඩිස්පෙන්ස් එක තමයි කරන්නේ. ඩිස්පෙන්ස් එක කරන්නේ ඒ ඩිස්පෙන්ස් එක කරලා මේක රටන්න. ලොක් කරනවා. ලොක් කරලා පස්සේ මේක දුවන්න පුළුවන්. සාමාන්‍යයෙන් මේ R2 එන්ජින් එක මේක ලිටරයට කිලෝමීටර් 14ක් පාවිච්චි කරනවා. ඇලිනේ 14ක් පාවිච්චි කරනවා. තවත් මේක දුවල් දැහුවොත් මොකක්ද කරන්න පුළුවන්? අවුල වැඩි පරිභෝජනය වැඩි කරගන්න පුළුවන්. ඒක කරන්නේ අපි ඊළඟ තාක්ෂණය තමයි මේක පාවිච්චි කරන්නේ. ඇලිනේ ඉතින් දැන් අද ඊට පස්සේ අපි ගොඩක් දේවල් ඉගෙන ගත්තා. මේ සම්බන්ධව අපිට ඊට පස්සේ ඉගෙන ගන්න තියෙන මොකක්ද ඉන්ජෙක්ටරයක් මොනවා කරන්නද? ඉන්ජෙක්ටරයක් චෙක් කරන්න විදියට ඉන්ජෙක්ටරයක් චෙක් කරලා ඉගෙන ගන්න පුළුවන්. මොකද ඉන්ජෙක්ටර් එක තියෙනවා ලක්ෂණ කීපයක් තියෙනවා. ලක්ෂණ 4ක් තියෙනවා. පළවෙනි ලක්ෂණය තමයි ඉන්ජෙක්ටර් එක ඕපන් ප්‍රෙෂර් එක නිරර්දී වෙනවා. පැහැදිලිද?
ඉන්ජෙක්ටර් එක ලක්ෂණ කීයක් තියෙනවද? 4ක් තියෙනවා. එකක් තමයි ඕපන් ප්‍රෙෂර් එක නිවැරදි වෙන්න ඕනේ. ඕපන් ප්‍රෙෂර් එකක් තියෙනවානේ. ඊට පස්සේ මුදුන් කාන්දුව අඩු වෙන්න ඕනේ. ඒ කියන්නේ ඕපන් එකේ නැති අවස්ථාවේ ටිප් එක ලීක් වෙන්න පුළුවන්ද? ලීක් වෙන්න බෑ. 3 ආපසු කාන්දුවනේ. මොකද? ආපසු කාන්දුව මම අර ඔයගොල්ලෝ කිව්වා නේද බෑක් ලීකේජ් එක නේ. බෑක් ලීකේජ් එක මොකද වෙන්න ඕනේ? අඩු වෙන්න ඕනේ. පැහැදිලිනේ? 4 පැටර්න් එක නැත්නම් ස්ප්‍රේ පැටර්න් එක හොඳට තියෙන්න ඕනේ. ඔය ලක්ෂණ 4ක් තියෙන්න ඕනේ. ඒ ලක්ෂණ 4 බලන්න අපි චෙක් කරනවා ඉන්ජෙක්ටර් ටෙස්ටර් නොසල් ටෙස්ටර් එකෙන් අපි චෙක් කරලා බලනවා. පැහැදිලිනේ? රයිට්. හරි.